අයිබෝවන් ආශිර්වාද YouTube නාලිකාවත් එක්කලා එකතු වෙන ඔබ ඊටාම ගෞරවයෙන් පිළිගන්නවා. ඔබට සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. තුලා ලග්නින්ගේ ලග්නාධිපති සිකුරු ග්‍රහය මාරුවක් සිද්ධ වෙනවා පළවෙනිදා. අගෝස්තු මාසය තුල ගමන් කරමින් ඉන්නේ නීචව 12 වෙනි. ඉතින් මේක වැදගත් දෙයක්. අනිත් තමයි කුජ භාග්‍යස්ථානයේ මාරු වීම සිද්ධ වෙනවා. ඉතින් අගෝස්තු මාසයේ ඔබට කොහොමද කියලා දැනගැනීම මම හිතන්නේ හොඳයි. කුජ ග්‍රහය භාග්‍යස්ථාන ගත වෙන්නේ 8 වෙනි ඉඳලා ඒකනම් සුබඵලදායක ග්‍රහ මාරු වීම. පසුගිය කාලේ තිබුණ නොවියසිලිමත් ගතිය පාලනය කරගන්න පුළුවන්. විවාහ ජීවිතේට බාධා තිබුණා නම් ඉවත් කරගන්න පුළුවන්. ඒ වගේම ශනික කෝපය කලබල වීම වගේ දේවල් නිසා වන පාඩු අඩු කරගන්න පුළුවන්. ආගම දහමට වැඩියෙන් හිත යොමු වෙයි. ඒ වගේම අධ්‍යාපන කටයුතු වල හිත යොමු වෙන බවක් පේනවා. එක දෙයක් තියෙන තුලා ලග්නෙමේ ඔබේ ලග්නාධිපති සිකුරු ග්‍රහය 12 වෙනිට මාරුලා නීච වීම. ඔබ හිතේ තියෙන දුර ගමනක් යන්න, විදේශ ගමනක් යන්න සුළු බාධා ඇති වෙන්න පුළුවන් බවක් පේනවා. මේ නිසා දුර ගමන් විදේශ ගමන් වලදී ප්‍රවේශම් වෙන්න කියලා අපිට මතක් කරනවා. සිකුරු විනෝදාංශ වලට බර ග්‍රහයෙක්. ඉතින් විනෝදයට බර වීම නිසා ඔබේ දියුණුවට පාඩු සිද්ධ වෙන්න පුළුවන්. ඔබ ඉගෙන ගන්නවා නම්, ව්‍යාපාරයක් කරනවා නම් විනෝදාංශ වලට ගත කරන කාලය, ධනය, ශ්‍රමය නිසා පාඩු සිද්ධ වෙන්න පුළුවන් බව අමතක කරන්න එපා. මේ මාසේ ඒ තරම්ම මංගල නැකත් වලට සුදුසු නැහැ. විවාහ මංගල යෝජනා ස්ථිර කරගන්න, ප්‍රේම සම්බන්ධතා ස්ථිර කරගන්න ඒ තරම්ම සුදුසුයි කියලා කියන්න බෑ. එවැනි කටයුතු ලබන මාසෙට කල් දාන්න. ලබන මාසේ දෙවෙනිදා වෙනකොට ඔබේ ලග්නාධිපති ග්‍රහය බලවත් වෙනවා. ඒ නිසා එතෙක් සුබ කටයුතු ආරම්භ කරන්න යන එකේ තරම්ම සුදුසු නොවන බව අපිට මතක් කරගන්න ඕනේ. කොහොමවත් මේ දවස්වල දිග්බලව රවි ගමන් කරනවා, ගුරු උච්චව 10 වෙනි ගමන් කරනවා. මෙන්න මේ නිසා ඔබ කරන කියන දේවල් වල තියෙන බාධා ඉවත් කරගන්න ඔබට ශක්තිය තියෙනවා කියලා මතක් කරගන්න. සිකුරු කියලා කියන තරුණ තරුණියන් ශිෂ්‍යාවන් වගේ අය එවැනි කෙනෙකුට උදව්වක් කරන්න බලන්න. ඔබට ආශිර්වාදය ලබා ගන්න පුළුවන් වෙයි. ජීවිතේ ජය ගන්න පුළුවන්.